2026 පටන් ගත්තේ මම 2025 වෙනුවෙන් අන්තිම වතාවට මට ලැබුණු මල් පොකුරත් එක්කමයි. ඉතින් මේ 2026 අවුරුද්දට ඔයාලා හැමෝම මම ආදරෙන් පිළිගන්නවා. Welcome back to my YouTube channel. උදේන්ම කිරිබත් හදලා ඒක ලස්සනට arrange කරලා අපි දෙන්නම එකට කිරිබත් කාලා රසම ඉඟුරු දාපු ප්ලේන්ටි එකක් බීලා තමයි අපේ 2026 අවුරුද්ද පටන් ගත්තේ. ඔයාලගෙන් මම ප්‍රශ්නයක් අහන්නද? 2025 කොහොමද ඔයාලට? හරි ඉක්මනට ඔය හිත දුවලා ගියා නේද 2025ට? නවතින්න 2025 දැන් ගෙවිලා ඉවරයි. දැන් අපි 2026 අලුතෙන් පටන් ගන්න ඕනේ අලුත් විදිහට. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝටම අලුත් විදිහට හරිම සතුටින් ඔයාලා ප්‍රාර්ථනා කරන විදිහටම 2026 හොඳ අවුරුද්දක් වෙන්න ලැබෙන්න කියලා. දන්නවද මම පොසිටිව් තින්කර් කෙනෙක් නම් නෙවෙයි ඉස්සර. හැබැයි මම දැන් පොසිටිව් තින්කර් කෙනෙක් වෙන්න ප්‍රැක්ටිස් කරනවා. ඒ නිසාම වෙන්න ඕනි මගේ අලුත් ශබ්දකෝෂය ඇතුලේ සැනසීම කියන වචනේ උඩින්ම තියෙනවා. අපි පුරුදු වෙලා තියෙන්නේ ලොකු පරාසයක ජීවත් වෙන්නනේ. ඇත්තටම ඒක හරි අමාරුයි අපිට පොඩි පරාසයක් දක්වා අඩු කරගන්න. හැබැයි එහෙම කළොත් හිත රිදෙන දේවල්, දුක හිතෙන දේවල්, ඔයාලට හිත හදාගන්න බැරි දේවල්, ගොඩක් දේවල් වලින් හිත නිදහස් කරගන්න පුළුවන්. ඒක එකපාරට කරන්න අමාරුයි. හැබැයි උත්සාහ කරලා බලන්න. නිකන් හිතලා බලන්නකෝ අපි වටේ ඉන්න ප්‍රමාණය කියන්නේ මිනිස්සු පියවට තියෙන සමාජය ලොකු වෙන තරමට අපිට දැනෙන ප්‍රශ්න වැඩි. සතුටත් ඒ හා සමානම අපිට ගන්න පුළුවන්. අපි අවට තියෙන සර්කල් එක ලොකු වෙන තරමට අපේ සතුට වැඩි වෙන්නත් පුළුවන්. ඒක එක කෙනාගේ ලයිෆ් ස්ටයිල් එක හැටියට ඩිපෙන්ඩ් වෙන්න පුළුවන්. හැබැයි මං හිතන්නේ ඔයා මේ වෙලාවේ ඉන්නේ ප්‍රශ්නයක නම්, ඔයා මේ වෙලාවේ ඉන්නේ දුකින් නම් හොඳම දේ ඔයාගේ වටේ තියෙන පරිසරය හරිම පොඩි දෙයක් කරගන්න. ඔයා ඉස්සෙල්ලාම ඔයාට ආදරය කරන්න. ඔයා ඉන්නේ ගොඩාක් වැටිච්ච මයින්ඩ් එකක නම් ඔයා ඉස්සෙල්ලාම ඔයාට ආදරය කරන්න. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු අපි ආය. Thank you for watching.